සුබම සුබ දවසක් කියලා හැම දිනාටම බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අනුරාධපුරයේ ගිය දවසකදී අනුරාධපුරයේ ටවුන් එකක් චුට්ටක් ඈත නිස්කලංක ඉඩ තියෙන නවාතැනක නවතින්නවත් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඔයාටම තමයි අද වීඩියෝ එක ගැලපෙන්නේ. ඉතින් මේ නවාතැනේ සම්පූර්ණ විස්තර මම ඔයාලට කියන්නම්. ඉතින් ඒකට මේක හැම තැනක්ම මග නොහැර බලන්නවට සිද්ධ වෙනවා. ඒ වගේම අපේ channel එක වාගාවීම තියාගන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. අද අපි අරගෙන මේ සුන්දර නවාතැනේ නම තමයි Elephant and Nature Resort. මේක තියෙන්නේ අනුරාධපුරේ නුවර යාපනයේ පාරේ. කොහේ ඉඳන් ආවත් ඔයාට මේගොල්ලන්ගේ ලොකේෂන් එක Google Map එකේ දාලා තියෙන හින්දා බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. මේ ලස්සන නවාතැනින් ඔයාට අවශ්‍ය නම් වායු සමීකරණය කළ කාමර වගේම වායු සමීකරණය නොකළ කාමර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. සම්පූර්ණ විලායක ගත්තට පස්සේ මෙතන AC rooms 5ක් තියෙනවා. ඒ වගේම non AC rooms 2ක් තියෙනවා. ඒතර ඔයා මේක සම්පූර්ණයෙන් බුක් කරගන්නවා නම් එකපාර 24 දිනකට උනත් නවාතැන් ගන්න පුළුවන්. මේවා දකින්නේ මෙතන තියෙන රූම්ස් වල ඡායාරූප කීපයක්. ඒතර මේ ඡායාරූප වලින් මේ රූම්ස් Tamanට ගැලපෙනවද? Taman බලාපොරොත්තු වෙන්නේ මේ ආකාරයේ රූම්ස් කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න මේ ඡායාරූප වලින් වාට පුළුවන් වෙයි. ඒ වගේම මේ රූම්ස් වලටම ඇටච් කරලා හදලා තියෙන බාත් රූම්ස් තමයි මේ. එතකොට අපි සාමාන්‍යයෙන් පිරිසිදුකම බලන ප්‍රධානම ස්ථානයක් නේ බාත් රූම් එක කියලා කියන්නේ. ඒක නිසා ඒ ගැන අවබෝධයක් මේ ඡායාරූප වලින් වාට ලබා ගන්න පුළුවන් වෙයි. අනුරාධපුරයේ ටවුන් එකේම රූම්ස් ගන්නවා නම් ගොඩක් වෙලාවට ඔයාට ටවුන් එක ගාවින් හම්බ වෙන්නේ ටිකක් අඩු ඉඩ ප්‍රමාණයක් තියෙන රූම්ස්. හැබැයි මේ රූම්ස් ගත්තාම සහ මේ තියෙන ඉඩ ප්‍රමාණයෙන් ගත්තාම විශාල ඉඩ ප්‍රමාණයක් ඕගලන්ට වෙන් කරලා තියෙන බව ඔයාටම තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා නිස්කලංක නිවාඩුවක් ගත කරනවා නම් අනුරාධපුරයට ඇවිල්ලා මම හිතන්නේ මේ තැන ඔයාට ගොඩාක්ම ගැලපෙයි. ඒ වගේම මෙතන ඉඳන් මිහින්තලයට නම් එච්චර දුරක් නැහැ. සාමාන්‍යයෙන් ඔයාට ඔයාගේම වාහනයක් තියෙනවා නම් විනාඩි 15ක් වගේ කාලයක් ඇතුළත මිහින්තලයට ළඟා වීමේ හැකියාවක් තියෙනවා. මේ නවාතැන වගේම මෙයාලගේ රෙස්ටොරන්ට් එක ගැනත් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි මේ රෙස්ටොරන්ට් එක හදලා තියෙන්නේ බොහොම වෙනස් ආකාරයකට ලස්සන ඩිසයින් එකක් විදිහට තමයි මේ රෙස්ටොරන්ට් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම බාහිර පරිසරයට ඕපන් වෙන විදිහට ස්වභාව සෞන්දර්යයත් ගැලපෙන විදිහට තමයි මේ හැම දෙයක්ම මෙතන හදලා තියෙන්නේ. මේ රෙස්ටොරන්ට් එක උදේ 6ට විතර ඕපන් කරනවා. ඒතර මේක ඕපන් කළාට පස්සේ ආයෙ වහන්නේ රෑ 10ට. ඒක නිසා මේ කාලය ඇතුළත ඔයාට අවශ්‍ය ආහාර, බයිට්ස් වර්ග ඕනම දෙයක් මෙතනින් ලබා ගන්න පුළුවන්. ඒක නිසා කෑම ගැන නම් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම අවශ්‍ය නම් මෙතන රූම්ස් ගන්න නැතුව මෙයාලගේ රෙස්ටොරන්ට් එකෙන් ඔයාට කෑම වේලා කාලය යන්නත් මෙතන අවස්ථාව තියෙනවා. සමහර වෙලාවට ඔයාගේ පූජාවන් වලට කිරි ආහාර ගොඩක් වෙලාවට අවශ්‍ය වෙනවනේ. ඒතකොට මේ කිරි ආහාර මෙයාලට ඔයගොල්ලෝ බඩු දුන්නාට පස්සේ මෙයාලා කිරි ආහාර හදලා දෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔයාලට මේ කිරි ආහාර හදා ගන්නත් මෙතන අවස්ථාව සලසලා දීලා තියෙනවා. එතකොට මම ඔයාලට කියන්න යන්නේ අදට මේගොල්ලන්ගේ පැකේජස් වල තියෙන මිල ගණන්. මෙතන ඔයා AC ඩබල් රූම් එකක් වෙන් කර ගන්නවා නම් රුපියල් 4500කට AC ඩබල් රූම් එකක් වෙන් කර ගන්න පුළුවන්. ඒ වගේම ෆැමිලි රූම් එකක් වෙන් කර ගන්න පුළුවන්. 4 දෙනෙකුට ඉන්න ෆැමිලි රූම් එකක් AC සහිතව රුපියල් 5500කට වෙන් කර ගන්න පුළුවන්. ඒ වගේම මෙතන AC නැති කොටේජ් එකක් තියෙනවා. ඒ කොටේජ් එකේ 6 දෙනෙකුට ඉන්න පුළුවන්. ඒ කොටේජ් එක වෙන් කර ගන්නවා නම් රුපියල් 5500ක් වගේ තමයි වෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් අපි හිතමුකෝ 5500 6 දෙනෙක්ගෙන් බෙදුවොත් ඇත්තටම එකිනෙකට යන්නේ රුපියල් 900ක් වගේ මුදලක් ආසන්න වශයෙන්. ඉතින් ඒක නිසා සාමාන්‍ය රුපියල් 900කට අනුරාධපුරේ නවතින්න පුළුවන් කියලා කියන්නේ මම හිතන්නේ ඒක ඔයාට ගොඩාක්ම ලොකු වාසියක්. ඒ වගේම ඔයාට අවශ්‍ය නම් මේ සම්පූර්ණ විලායකම උනත් ඔයාට බුක් කර ගන්න පුළුවන්. සම්පූර්ණ විලායකම බුක් කර ගන්න රුපියල් 25000කට සම්පූර්ණ විලායක බුක් කරගන්න පුළුවන්. එහෙම බුක් කරගත්තොත් එකපාර උපරිම 24 දෙනෙකුට මෙතන නවාතැන් ගන්න පුළුවන්. කෑම ගන්න හරි එහෙම නැත්නම් නවාතැන් ගන්න හරි මේ ස්ථානයට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මම ඔයගලන්ට මේගොල්ලන්ගේ නම්බරේ දෙන්නම්. අනිවාර්යයෙන්ම යන්න කලින් කෝල් එකක් දෙන්න. මේගොල්ලන්ගේ නම්බර එක තමයි 0711 55 90.02. තව දවසක මේ වගේ ලස්සන විස්තරයක් අරගෙන බලාපොරොත්තු වෙමින් අදට අපි සමුගන්නවා. ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම එළඹෙන සතිය සුබම සුබ සංචාරක සතියක් වේවා.